හදන ගමන් අහගන්න. බැංකුව වැරද්දක් කරලා නම් බැංකුව කරපු ඒ වැරද්ද නිසා අපේ ගිණුමට වෙච්ච බලපෑම අපි ඒ විදිහටම බැංකු සැසඳුම් ප්‍රකාශය සටහන් කරනවා. හේතුව තමයි සැසඳුම් ප්‍රකාශයක්නේ. වැරදි නිවැරදි කිරීමක් ක්‍රමයෙන් කරන්නේ. අපේ ගිණුම මේ ගාන වෙලා බැංකුවක මේ ගාන උනේ ඇයි කියලා පෙන්වන්න. එතකොට වැරද්ද හින්දා අපේ ගිණුම අඩු වෙලා නම් තියෙන අපේ ගිණුම ශේෂයේ අඩුවීමක් නම් උනේ බලපෑම අඩු වෙන පැත්තට නම් තියෙන්නේ. එහෙනම් බැංකුවේ වැරදි කියලා බැංකු වැරදි කියලා අඩු කරනවා. බැංකු වැරදි කියලා අඩු කරනවා. නමුත් ඒ බැංකුව කරලා තියෙන වැරද්ද හින්දා අපේ ශේෂය වැඩිවීමක් නම් වෙලා තියෙන්නේ. අපේ ශේෂය වැඩිවීමක් නම් වෙලා තියෙන්නේ. ඒක අපි එකතු කරනවා බැංකුවේ වැරදි කියලා. එතකොට වෙන 아무තු එකක් නැහැ. වැරද්ද විදිහටම කරනවා. වැරද්දේ බලපෑම අපේ ගිණුම ශේෂයට බලපාන්නේ මොන විදිහටද අපි ඒ විදිහටම කරනවා. පැහැදිලිද රසදු අයියේ? පැහැදිලිද සංකල්පයේ? ඔව් පැහැදිලිද? පැහැදිලි. හරි. ඒ විදිහටම ඔව්. කරන්න තමයි තියෙන්නේ. හරිද? ඒතර 아무තු එකක් නැහැ. රසදු වලට පැහැදිලිද? මල්ලි ආයෙ පොඩ්ඩක් කියනවා. හරි. බැංකුව වැරද්දක් කළා තිබ්බොත්, ඒ කියන්නේ බැංකුව වැරදීමකින් අපේ ගිණුමට මෙච්චර ප්‍රමාණයක් හර කරලා. ඒතකොට බැංකුව හර කරලා කියන්නේ තේරුම් ගන්න. බැංකුව හර කරලා බැංකුව බැර කරලා ඔහොම කියනවනේ. එතකොට ඒ වැරද්ද හින්දා හරිද? අපේ ගිණුමේ ශේෂයට වෙලා තියෙන බලපෑම අපි ඒ වැරදි බලපෑමම සටහන් කරන එක තමයි කරන්නේ. වැරදි බලපෑමම සටහන් කරනවා. පැහැදිලිද? ඒ කියන්නේ ඒ බලපෑම හින්දා අපේ ගිණුමේ ශේෂය අඩුවීමක් නම් වෙලා තියෙන්නේ. අපි බැංකු වැරදි කියලා අඩු කිරීමක්ම කරනවා. බැංකු වැරදි කියලා අඩු කිරීමක්ම කරනවා. මොකද සැසඳීමක්නේ කරන්නේ. නිවැරදි කිරීමක් නෙමෙයි කරන්නේ. මේ ශේෂය මෙහෙම වෙලා මේ ශේෂය මෙහෙම උනේ කියලා එයි කියලානේ පෙන්වන්නේ. එතකොට බැංකුවේ වැරදි බලපෑම ඒ වැරදි විදිහට සටහන් කරනවා. බැරි වෙලාවත් බැංකුවේ වැරද්ද හින්දා අපේ ශේෂය වැඩි වෙලා නම් තියෙන්නේ බැංකු වැරදි කියලා එකතු කිරීමක් කරනවා. පැහැදිලිද? හරි හරි. හොඳට පැහැදිලිද? ඔව් ඔව් ඔව්. හරි. ඒ කියන්නේ බැංකුවේ වැරදි බලපෑම වැරදි විදිහට සටහන් කරන එක තමයි කරන්නේ. බැංකුවේ වැරදි බලපෑම වැරදි විදිහට සටහන් කරනවා. එච්චරයි. එතකොට මල්ලි මුදල් පොතට මේ වෙන්නේ නැද්ද? නෑ මොකද මුදල් පොතේ බලපෑමක් වෙන්නේ නෑ අයියේ කියනවා. මේ සැලසුම් ප්‍රකාශය විතරයි එන්නේ. මුදල් පොතේ කිසි බලපෑමක් වෙන්නේ නෑ. බැංකුවේ වැරද්දක්නේ. ඒතකොට ඒක සැලසුම් ප්‍රකාශය විතරයි එන්නේ. මුදල් පොතට කිසිම බලපෑමක් වෙන්නේ නෑ ගණන් දුන්නා හින්දා.
අර වගේ ගානක්මයි තියෙන්නේ කිසි වෙනසක් නැහැ. ආයේ කිසිම වෙනසක් නැහැ ගානේ අර ස්ට්‍රක්චර් එකමයි. නිකන් ගණතුරු ටිකයි නමයි වෙනස් කරලා විතරයි තියෙන්නේ. කිසි වෙනසක් නැහැ. වෙනම අර බැංකුව වැරද්ද විතරයි තියෙන්නේ. අමුතු එකකට. ඒතුරු ඔක්කොම ඒ ගානේ අංක ටික පවා ඒ විදිහට තියෙන්නේ. අන්තිම එක තියෙන්නේ මුදල් ශේෂ. ඊට කලින් එක තියෙන්නේ උපලබ්ධ නෝරුන එක. අන්න ඒ මල්ලි වගේ. ගාන කතා කරමුද අපි? මොකද අයියේ? ගාන කතා කරමුද? ගාන කතා කරමු. අස්තුමයි හදරි ඉවරද? ඔව් ඉවරයි මල්ලි. මං හිතුවේ ඉවර නැහැ ඉවර කියන්න කලින්. මේ මගේ නෑ ෆෝන් එකේ බැටරි නෑ ඒකයි කේස් එක. හරි විනාඩි දෙකක් දෙන්න කතා කරගෙන කරමු. හරි. පළවෙනි එක කොහොමද තියෙද්දි පළවෙනි එක අපි මැද කියලා චෙක් කරන්න එක දන්නවනේ අපි දැන්. 3500ක් චෙක් පොත් ගාස්තු අර හැම ගානමයි චෙක් පොත් ගාස්තුත් ඒකමයි. ඔය වගේ තමයි විභාගේ පේපර් එක ලක්කු මේ ප්‍රශ්න අහන්නේ. චෙක් පොත් ගාස්තු වෙන්නේ මොකටද? අපි දන්නවනේ. මේක. නම්බර්. එතකොට චෙක් පොත් ගාස්තුව 3500යි. ඔව්. හරි. ඊළඟට ගෙවෙන ඉදිරිපත් නොවු චෙක් තියෙනවා මේකේ. කිසි අවුලක් නැහැ. හොයන්න බෑ. වඩියෝ. 3500යි චෙක් ඉදිරිපත් නොවු චෙක් ටිකක් තියෙනවා. ඉදිරිපත් නොවු චෙක් ටික පිළිවෙලට දාන්න ඕනේ. මෙන්න බැංකුවේ ප්‍රකාශයේ ඉදිරිපත් නොවු චෙක් එකතු කිරීමක් නැති කරන්නේ. එතකොට ඒ ටික දාගන්න. 12300යි 3200යි ඊට තමයි 60000. කිසි ප්‍රශ්නයක් නැහැ. හොයන්න බාන්න දෙයක් නැහැ. ඊළඟට 2020 චෙක් 2000 උපලබ්ධ වෙලා. ඒ කියන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ මේ සම්බන්ධයෙන් ඔක්කොම ටික උපලබ්ධ වෙලානේ. ඊළඟට වැරදීමකින් හර කරලා. ගිණුමට හර කරලා කියන්නේ ගිණුම මොනවා වෙලාද? අඩු වෙලානේ. රසිදුවයි මොනවා වෙලා තියෙන්නේ ගිණුම? බැංකුව හර කරලා කියන්නේ අඩු වෙලා. අඩු වෙලා. බැංකුව බැර කළා නම් එකතු වෙනවා. හරි බැංකුව වෙනසට බැංකුව පැත්තෙන් ඒක බලන්න ඕනේ. ඒතකොට බැංකුව වැරදි කියලා අඩු කිරීමක් කරනවා කීයක්ද? 13200ක් 13200ක් අඩු කිරීමක් කරනවා බැංකුව වැරදි බලපෑම ඒ වැරදි බලපෑම විදිහට සටහන් කරනවා. වැරද්ද බලපෑම අඩු වෙලා හින්දා ගිණුමට අඩුවීමක් තමයි බලපාන්නේ අඩුවීම සටහන් කරනවා. එකතු වීමක් නම් බලපාන්නේ එකතු වීම සටහන් කරනවා. එච්චරයි. හරිද? වැරද්ද බැංකුව වැරද්දක් කරොත් ඔච්චර කතාව. ඊළඟට පහත 25000ක බැංකුවට උපලබ්ධියලා නැහැ. ඒ කියන්නේ දාලි කරලා උපලබ්ධියලා නැහැ. ඒක තැන්පත් කරලා ඒක ඩිපොසිට් කරගෙන නැහැ. ඒ කියන්නේ ඒක අඩු වෙනවා. අඩු වෙනවා කීයක්ද? 25000. මේ මං කිව්ව අර ගානමයි කිසිම වෙනසක් නැහැ. ඒ ස්ට්‍රක්චර් එකමයි වල තියෙන්නේ. ගණතුණු ගැලපිලි ටිකවත් වෙනස් කරලා නැහැ. ඊළඟට 49000 ශේෂය. 49000 අයියෝ 49000 ශේෂය. දැන් ගණන් දින 49500ක් අඩු කරලා මෙතන ශේෂය ගත්තා. මෙතන කීයද ආවේ? 45500. 45500. 45500 මෙතනට එනවා. 45500 මෙතන එකතු කරාම කීයද ආවේ? 75500. මෙතනද? ආ 75500. මෙතන තන 38200. 38200. මේ දෙක ඔක්කොම කරාට පස්සේ මෙතන උත්තරේ කීයද ආවේ? 82800. දෙන්නම මේ උත්තරේ ආවේ? ඔව් ඔව්. ඔක තමයි ගාන. දැන් පැහැදිලිද? ඔය තමයි ගණන් අමාරු. ඔය තමයි ගණන් ඔය එන විදිය අයියලාට. ඒක වෙනස් වෙන්නේ නැහැ. පේනවනේ. එකම ස්ට්‍රක්චර් එක කිසි වෙනසක් වෙන්නේ නැහැ. එකම ස්ට්‍රක්චර් එකට යන්නේ. අනුත්තර ගැළපෙලි ටික එන විදිහට වෙනස් කළා නැහැ. හරිද? එතකොට මේ ගානේ මොකක්ද දැන් ප්‍රශ්න දෙනවද අයියලාට? ඔගුලන් නැහැ මේක නම් ගේමක් ගහ ගන්න පුළුවන් නේ. සංකල්පය පැහැදිලිද මේක? මේක අවුලන්නේ ඒක හැදුවම. හරි. එහෙනම් මේක තමයි මෙහෙම තමයි ගාන එන්නේ. මේකෙන් දැන් අයියේ ගණන් 4ක් 5ක් ගෙදර ඉන්න ගමන් හදාන්න. හරිද? දැන් එයා මේ ගාන වල විනාඩි 10ක් 15ක් යන්නේ නැහැ. නිකන් ඔෆිස් එකේ ෆ්‍රී ටයිම් වලට හදාගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ මේ වගේ ගණන් 4ක් 5ක් try කරන්න. එතකොට තේරෙයි එකම ස්ට්‍රක්චර් එකට එන්නේ වෙනස් වෙන්න විදියක් නැහැ. මේ ගණන් දෙක උතර නැති අයියා. මේ ගණන් දෙකෙන් ඔක්කොම කවර් වුණා. බැංකුව ආවොත් කොහමද බැංකු ප්‍රකාශයක් අර එහෙම මාස දෙකක් කොම්පසලන්නේ ඔක්කොම ටික මේ ගණන් දෙකෙන් කවර් වුණා. මේ ගණන් දෙක සුපිරි ගණන් දෙකක්. හරිද? මෙතනින් එහාට දෙයක් බැංකුවකින් වල නැහැ. ඒකෙනින්ද ගණන් හදන්න බය වෙන්න එපා. අයියලාට ඕන ගණන් හදන්න පුළුවන් දැන්. හරිද? ඒකෙනින්ද ගෙදර ඉන්න ගමන් ගණන් 4ක් 5ක් හදන්න. පැහැදිලිද? මට කියන දවසේ පාඩමේ තේරෙන දෙයක් කියලා ඔයාලා තේරෙන්නද දැන්? ඔක්කොම තේරෙනවද නැත්නම් අහන දෙයක් තියෙනවද? අවුලක් නැහැ මොන.
එහෙනම් අද දවසට අපි පන්තියේ නවත්තමු. අර කිව්ව ප්ලෑන් එකට අපි ළඟ හදින් ඉඳන් යමු. එහෙනම් වැඩ ටික කරන්න හොඳට. පන්තියේ ජොයින් වුණාට thank you. එහෙනම් හැමෝටම good night. තෙරුවන් සරණයි. එහෙනම් මම ගිහින් එන්නද? හරි good night හරි හරි good night.